පොළගේ පුංචි පුතා මද්දුම බණ්ඩාර යන නාමේ මද්දුම බණ්ඩාර යන නාමේ සිංහල ඉතිහාස පොතේ රංගපුරෙල්ලිය වුණා එඩිතරොන්ද පුංචි පුතේ මෑණිට නැති වුණා ඕගම්බර නුවර බිමි හැමවැලි කැටයක් පවා ආඩම්බර කඳුළු වලින් අප ශෝකය නිවෙනවා සිංහල ඉතිහාස පොතේ රංගපුරෙල්ලිය වුණා රාජසිංහ රාජානය පතුරලා අම්මා සමග දරු තුන්දෙනෙකුට මරණය හිමි කළා සිනා වෙලා අම්මා ළඟට ආමදුම වීරයා මැරෙනා දැටි මම පෙන්නන්නම් අයියන් ගියේ කියා මම අයියන් ගියේ කියා සිංහල ඉතිහාස පොතේ රංගපුරෙල්ලිය වුණා කඩුව අතට අරන් එන විට රුදු ගහලයා මරුලෙට බොයවි අම්මා අයියා ළඟට පැන ගියා ඒ රජාගේ කූරගතිය වීරලෙල් පෙන්නලා මතුම බණ්ඩාරගේ ඉස කඩු පාරින් වෙන් කළා සිංහල ඉතිහාස පොතේ රංගපුරෙල්ලිය වුණා මත්තුම බණ්ඩාරගේ පොඩි පුංචි නංගි දෙස බලා වංගෙඩියක දාපු කණ්ඩ ඒ රජින්දා අනකලා එහෙම නැතත් ඉතිහාසෙම නෑ අනේ පියාගෙනම රැක ගන්නට පුංචි පුතෙක් බිලිවුනේ සිංහල ඉතිහාස පොතේ රංගපුරෙල්ලිය වුණා එඩිතර හොඳ පුංචි පුතෙක් මෑණිට නැති ලක්මෑණිට නැති වුණා සිංහලයට නැති වුණා ලක්මෑණිට නැති වුණා කොයිතරම් ආඩම්බරයක්ද ඔබතුමා මේ වගේ ඇවිල්ලා අපේ මැදිරියේ ඉඳගෙන අපිට මේ අතීතයේ ඉඳන් අද දක්වාම රස විඳින ගී ගායනා කරන එක. බොහොම පින්නම ඔබතුමා මෙතන ඉඳද්දි ටී.එම්. ජයරත්න මහත්මයන්ගෙන් මම අහනවා අපේ අද කාලේ බොහොම ජනප්‍රිය අපි ආදරය කරන ගායකයෙක්. ඔබතුමාට කොහොමද මෙතුමාව පේන්නේ? ඔබතුමා මොනවද මෙතුමාට කියන්නේ? මම හිතන්නේ මගේ ගීත ගායනයට අවතීර්ණ වෙච්ච මුල් අවදියේ පටන්ම මම එතුමාත් එක්ක ඇසුරු කරලා තියෙනවා. ඉතින් මම මේ ඉස්සෙල්ලා අපි පුහුණු වීමක් කරන අවස්ථාවේදීත් මම ආයෝ ඩෙනිස් මහත්මයාත් එක්කත් කතා කරේ ඒකයි. මම කිව්වා ඩෙනිසයි මේ දැන් ඇන්ටන් අයියා බොහොම මම ගෞරවයට වැඩිමල් නිසා අයියා කියලා කතා කරන්නේ. ඉතින් මම කිව්වා බොහොම ප්‍රබලව ඒ ප්‍රබල හඬ තවමත් ඒ විදිහටම රැකගෙන ඉන්නවා. හරි ආඩම්බරයක් මේක හරි පුදුම දෙයක්. එහෙම රැක ගන්න පුළුවන් වෙලා තියෙන කීප දිනකට විතරයි හැමෝටම බෑ ඔය වැඩේ. ඉතින් මම හරිම මේ අගය කරනවා ඒ වැඩේ. මම බොහොම නොසැලීමේ බලාගෙන හිටියා ඒ ගායනයේ දිහා. බොහොම සතුටින්. ඇත්තටම කීප දෙනෙක් විතරක් රැක ගන්නවා කියන කතන්දරේ ලෝෂන් අයියා මීට පැයකට කලින් අපි කතා කරගෙන හිටියා. මිනිහෙක් වයසට යනකොට ලෝෂන් අයියා පටන් ගන්න එතනින්. ඔව් මං හිතන්නේ දැන් සාමාන්‍යයෙන් අපේ ශාරීරික විද්‍යාවේ අන්තිමටම දුබල වෙන එක තමයි කටහඬ. ශරීරයට ඉස්සෙල්ලා කටහඬ දුර්වල වෙන්නේ. ඒක මම හිතන්නේ
දැන් මේක ගායනය අහගෙන ඉන්නකොට අපිට පේන එක දෙයක් තමයි මේක ආයාසයක් නැතුව નિરાයාසයෙන් කරන ගායනයක්. ඒ කියන්නේ මුළු ශරීරයම සැහැල්ලු කරගෙන තමන්ගේ හඬ උපරිම තලයට ගෙන යන්න පුළුවන් බොහොම කීප දෙනාට. හුඟක් අය හරි ආයාසයෙන් ගායනා කරන්නේ. මම හිතන්නේ ඇන්ටන්ගේ තියෙන දක්ෂකම තමයි කොහොම හරි යට ස්වභාව ධර්මයෙන් මේක දීලා තියෙනවා කිසිම ආයාසයක් නැතුව තමන්ගේ හඬ ඉදිරිපත් කරන්න. ඒක තමයි අපිව විශ්මයටපත් කරන්නේ. ඉතින් ඔබතුමා අපිව විස්මයට අදත් පත් කරනවා. නමුත් ඔබතුමා මුලින්ම ගීත ගායනා කරලා දෙයනේ මං ඉපදිලාවත් නැහැ. ඔබතුමාගේ මුල්ම ගීතය ගායනා කරේ මොන අවුරුද්දද කියලා මතක් කරන්න. ඉස්සන් මගුරන්. මං ඉතින් හැමදාම පුරුද්දට වගේ කියනවා මතක් කරමු කියලා. ඉස්සන් මගුරන් පේලි කීයක් හරි අපි මතක් කරමු. එතකොට අද කාලේ ඉන්න තරුණයෝ